වකුගඩු ජාවාරමට ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් 6 දෙනෙකු සම්බන්ධ බවට ඉන්දියා පොලිසිය කළ අනාවරණය පිළිබඳව සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ත්‍රිපුත්කල විමර්ශන කමිටුවක් පත් කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත මෙම ත්‍රිපුත්කල කමිටුව පත් කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය අද නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ අදාළ කමිටුවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෞද්ගලික සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාන්ති ආරියරත්න, බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දීප්ති පෙරේරා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගෙන් කමිටුව සමන්විත බවයි. අදාළ ත්‍රිපුත්කල කමිටුව ඉන්දියා පොලිසිය අනාවරණය කර ඇති ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් වකුගඩු ශල්‍යකාර්යම සිදු කර ඇති පෞද්ගලික රෝහල්වලට ගොස් පරීක්ෂණ ආරම්භ කර සතියක් ඇතුළත වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දීමට නියමිතයි. එම වාර්තාව අනුව වෛද්‍යවරුන් 6 දෙනා පිළිබඳව වෛද්‍ය සභාව දැනුවත් කරනු ඇති. සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කරන නිවේදනයක දැක්වෙන්නේ අමාත්‍යවරයාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක පොලිස් පරීක්ෂණ වාර්තාවද ඉදිරියේදී ලැබීමට නියමිත බවයි.